හයි ඔයාලටත් තියෙනවද බලන්නකෝ මෙන්න මේ ප්‍රශ්නේ ඔයාලගෙත් නිතරම කොණ්ඩේ යනවනම් පීරන වෙලාවට නාන වෙලාවට කොණ්ඩේ අවුරු පිටින් වගේ යනවනම් ඔයාලට පුළුවන් මේ ටෝන් එක හදලා පාවිච්චි කරලා කොණ්ඩේ යන එක නතර කරගන්න. ඒ වගේම ඉස්සොරි තියෙනවනම් ඉස්සකස් නිතර කසනවනම් ඔයාලට පුළුවන් ස්කැල්ප් එකේ තියෙන ඕනෑම බැක්ටීරියා එකක් විනාශ කරගෙන නිරෝගී කරගන්න මේ ටොනික් එක ඔයාලට උදව් වෙනවා. මේක හදාගන්න ගොඩක් දේවල් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මොනවද අවශ්‍ය නිසා හදාගන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම අපිට අවශ්‍ය වෙන ඉඟුරු කෑල්ලක් මෙන්න මේ තරමට ඉන්ච් එකක් පමණ ඉඟුරු කෑල්ලක් අරගෙන ඒකේ ස්ම එක වෙන් කරගන්න. ඉඟුරු කියන්නේ හිසකෙස් වලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. ඉඟුරු වලින් විශේෂයෙන්ම අපේ හිසකෙස් වැටෙන එක පාලනය කරනවා. ඒ වගේම අපේ ස්කැල්ප් එකේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඉම්ප්‍රූව් කරගන්න මෙතන රෙගුලර් කරගන්න උදව් වෙනවත් සමගම හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය උනා ගැනීමේ හැකියාව ලබා දෙනවා. ස්කැල්ප් එක පිරිසිදු කරන ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටි, ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටි වගේ වේදනා නාශක, විස බීජ නාශක වගේ දේවල් අඩංගු වෙලා තියෙන නිසා අපේ ස්කැල්ප් එකේ ස්කින් එක හොඳට පිරිසිදු කරනවා. අපේ ස්කැල්ප් එකේ ඩැන්ඩ්‍රෆ් වගේ දේවල් තියෙනවා නම් ඒවත් නැති කරගෙන ස්කැල්ප් එක හොඳට පිරිසිදු කරගෙන හෙයර් growth එකට උදව් වෙනවා ඉඟුරු කියන දේ. ඒ වගේම අපේ හෙයර් ෆොලිකල්ස් ස්ට්‍රෝං කරගන්න, බ්‍රේකේජ් අඩු කරගන්න, හිසකස් නිරෝගී කරගන්න ගොඩක් උදව් වෙනවා. මේ වෙනකොට ඉඟුරු වලින් හදාගත්තු හෙයර් ඔයිල් වර්ග, හෙයර් ක්‍රීම් වර්ග, ඒ වගේම තමයි ෂැම්පූ මේ වගේ ගොඩාක් නිෂ්පාදනයන් වෙළඳපොලේ තියෙනවා. ඔයාලට මෙච්චර කරදර වෙන්න ඕනේ නැහැ. බ්ලෙන්ඩ් කප් එකකට දාගෙන ඉඟුරු කෑලි ටිකක් ඒකට වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ ෆිල්ටර් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම වගේ ග්‍රේට් කරලා මෙන්න මෙහෙම වතුර පොඩ එකතු කරගෙන ඉඟුරු ඉස්ම ටික එකතු කර අරගන්නත් පුළුවන්. ඉඟුරු ඉස්ම වලට වතුර 3ට 1ක්. ඒ කියන්නේ තේ හැඳි 3ක් ඉඟුරු ඉස්ම ගත්තොත් ඒකට වතුර තේ හැඳි 1ක් වගේ වෙන්න එකතු කරගන්න. හේතුව තමයි ඉඟුරු ඉස්ම වල පොඩ්ඩක් දැවිල්ල අඩු කරගෙන ටිකක් දැවිල්ල තියෙන්නත් ඕනේ. මොකද ස්කැල්ප් එකට මේ දැවිල්ල වදිනකොට ලේ ගමන් කිරීම පටන් ගන්නවා. සාමාන්‍ය ස්කැල්ප් එකට හරියට ලේ ගමන් කරන්නේ නැති වුණාම තමයි හිසකෙස් වර්ධන වේගය අඩු වෙනවා, හිසකෙස් වැටෙනවා, ඒ වගේම පෝෂණය උනා ගැනීමේ හැකියාව නැති වෙනවා. නමුත් අපි බලන්න අපේ ස්කින් එකේ වුණත් තැනක කැපුණොත්, සීරුනොත්, දැවිල්ල ඇල්ලුවොත් එහෙම එතනට ලේ ගමන් කරනවා. එතනට ඉක්මනින්ම ලේ ගලා එනවා. අන්න ඒක නිසා තමයි මේ ස්කැල්ප් එකෙත් පොඩ්ඩක් දැවිල්ල මේකේ ලැබෙනකොට ස්කැල්ප් එකට ලේ ගමන් කිරීමේ පහසුතාවය ඇති වෙනවා. එහෙම නැත්නම් අර සර්කල් එක ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් එතකොට අපේ හිසකෙස් වර්ධනයට, පෝෂණයට අවශ්‍ය පරිදි ස්කැල්ප් එකේ පරිසරය සැකසෙනවා. දැන් ඔයාලට ඒක තේරෙනවා. ඉතින් මම හරිම සරලව ඒක කියලා දුන්නේ. දැන් ඊළඟට මම මෙතනට එකතු කරගත්ත ඇලෝවෙරා ජෙල්. ඇලෝවෙරා ජෙල් කියන්නේ විටමින් C, විටමින් E, විටමින් A වගේ ඇමයිනෝ ඇසිඩ් වගේම තව ගොඩාක් පෝෂණීය පදාර්ථයන් එකතු වෙලා තියෙනවා අපේ හිසකෙස් වවා ගන්න උදව් වෙන. ඒ වගේම තමයි හිසකෙස් වල මොයිස්චරයිස් එක වැඩි කරගන්න, ඔයිලිනස් එක අඩු කරගෙන හිසකෙස් වල ඔයිල් එක කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම තමයි හිසකෙස් වල නිරෝගීභාවය වැඩි දියුණු කරගන්න ඇලෝවෙරා ගොඩාක් උදව් වෙනවා. ඔයාලා දන්නවා ඇලෝවෙරා කියන්නේ හිසකෙස් වර්ධනයට ගොඩක් උදව් වෙන ඇලෝවෙරා කියන්නේ අපේ හිසකෙස් වවා ගන්න උදව් වෙන ගොඩාක් හොඳ ස්වභාවික ඉන්ග්‍රීඩියන්ට් එකක්. මම දැකලා තියෙනවා අත්දැකීමෙන් කියන්නේ මම දැකලා තියෙනවා පොඩි ළමයින්ට ඒක අපේ ආච්චිලා මොකද කරන්නේ පොඩි ඇලෝවෙරා කෑල්ලක් අරගෙන ඒක හිමීට රවුම්ට රබ් කරනවා නාවන්න විනාඩි 20කට වගේ ඉස්සෙල්ලා. එතකොට එයාලගේ විශ්වාසයක් තියෙනවා අර හිසකෙස් ගොඩාක් දුර්වල වැවිලා තියෙන හිසකෙස් නිරෝගී වෙනවා, අනකම් වෙනවා, වැවෙනවා කියලා. ඉතින් ඒකේ ඇත්තක් තියෙනවා. ඒක මමත් විශ්වාස කරනවා. මමත් මගේ පුතාට ඒක අත්දැකලා බැලුවා පොඩි කාලේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ චූටි ළමයිට ඒ විදිහට කරගන්න. නමුත් ඇලෝවෙරා කියන්නේ ගොඩක් සීතල දෙයක්. ඉතින් හෙම්බිරිස්සා වගේ හැදෙන්න ඉඩ තියෙන නිසා හරි පරිස්සමින් කරගන්න ඕනේ. විනාඩි 15ක් විතර තියලා සෝදලා ඉවත් කරගන්න ඕනේ. නැත්නම් හෙම්බිරිස්සාව සීතල හැදෙන්න පුළුවන්. මේ ස්ප්‍රේ එක පාසල් යන දරුදරියන්ටත් ගොඩක් හොඳයි. විශේෂයෙන් උකුණු වදේ වගේ තියෙනවා නම් එයාලටත් මේක දවසක් කර දවසක් ස්ප්‍රේ කරලා නෑවොත් එහෙම මේ උකුණු ප්‍රශ්නේ නැති වෙලා යනවා. ඒ වගේම සිකසල තියෙන බැක්ටීරියා ස්කැල්ප් එක කසනවා නම්, ඉස්තෝරේ තියෙනවා නම්, කුණු දූවිලි දාදී වගේ තියෙනවා නම් ඒතකොට ස්කැල්ප් එක හොඳට පිරිසිදු කරගන්න මේ ස්ප්‍රේ එක ගොඩක් උදව් වෙනවා. ඔයාලා මේක ඇප්ලයි කරලා සෝදලි ගුරුනාට පස්සේ ඔයාලට දැනෙනවා සිකසල ලොකු පිරිසිදුකමක් සහ හරිම හෙල්දි භාවයක්. ඉතින් නිතර ඔයාලට පුළුවන් සතියේ දවස් 3ක් විතර මේක ඇප්ලයි කරන්න උකුණු කරදරේ වගේ තියෙනවා නම් දවසක් කර දවසක් වගේ මේක හදාගෙන ඔයාලට පුළුවන් ඇප්ලයි කරගන්න. මේ ඉඟුරු වල තියෙන ජින්ජර් රෝල් කියන කම්පවුන්ඩ් එකේ නැත්නම් එන්සයිම් එකත් විටමින් A, විටමින් C, විටමින් E වගේ තවත් ගොඩක් පෝෂණීය කොටස් තියෙන නිසා අපේ හෙයර් growth එකට උදව් වෙනවා වගේම අපේ ස්කැල්ප් එක නිරෝගී කරගන්න, කොණ්ඩේ ඝනට නිරෝගීව වවා ගන්න උදව් වෙනවා. ඔයාලා ගාව ස්ප්‍රේ බොටල් එකක් නැත්නම් ඔයාලට පුළුවන් කොටන් පෑඩ් එකක් හොඳට වංගවලා ස්කැල්ප් එකේ ඇප්ලයි කරගන්න. අනිත් එක තමයි ඔයාලා මේක ඇප්ලයි කරන වෙලාවටම හදාගන්න හදලා තියලා දවස් ගණන් ඇප්ලයි කරුවාට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. මොකද ඉඟුරු වල සැර අඩු වෙනවා එතකොට. මේ විදිහට පැයක් විතර තියලා සෝදලා ඉවත් කරගන්නයි තියෙන්නේ.